අද එයාලට වෙන කතාවේ අලුත් කොටසක් අරගෙන ආවේ. කියවන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම කතාව ගැන, කතාවේ චරිත ගැන ඔයාට හිතෙන දේ අහලා කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. කතාවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක අලුත් කොටසක් කරන් බලන්න ඉන්න. කොටස හස්ති අකමැත්තෙන් වුවත් කෙල්ලව පිටකොටුවේ මොරටුව බස් ස්ටේෂනයට නැංවූයේ මිනිත්තු කිහිපයක් ඒ වත අතුරක් නැතුව සිපගත් පසුය. ඇයි මහත්තයෝ කෙල්ල අසන්නේ ඔහුගේ වේදනාව පිරුණු මුහුණ දැක. මොකුත් නෑ මැනික. දුකයි මට. මේ සුදු කෙල්ල ළඟ තියාගන්න බැරි නිසා. ඔහු පවසන්නේ ඇගේ නාසයාගේ දෙතොල්ට අපවෙනි. ඒ පිරිමි උස්නේ තැවරුණු අසීමිත සෙනෙහස ඇයට නොදැනෙනවා නොවේ. කෙල්ලේලයි බදාගත්තේ ලෝභ කමිනි. මට පිස්සු හැදෙයිරන් අනේ මාව ඉක්මනට ඉල්ලගන්න මහත්තයෝ. තම ලය බදාගෙන හඬන යුවතියගේ හිස් මුදුනට හස්ත දෙතොල් තද කළේ ආදරේනි. මැනික පුළුවන් ඉක්මනට එනවා. එතකම් පරිස්සමෙන් ඉන්න වස්තුව. හිතුවක්කාර වැඩේම කරන්න එපා. අර කාලකන්‍යාව තම්මල හිටියට කමන්නේ හොඳට කාමරේ දොර වහන් ඉන්න. මේ හැම දෙයක්ම මගේ. උගේ බැල්මකින්වත් ඉඳුල් වෙන්න දෙන්න එපා. ඒක තිරිසනෙක්. උඹ මලක්. මේ මල මගේ විතරයි. හස්ති කීවේ කේලලයි බදාගෙනම හිස වනද්දී. ඔයාට හිට අනිතට එන්න දෙන එකක් නැහැ මැනික මට හිතෙන විදිහට. කමක් නෑ. තව සතියෙන් ඉස්කෝලේ නිවාඩු දෙන්න. ඒ නිසා රණ්ඩු නොකර ඉන්නකෝ. මට එන්න ඕනේ. ඕව බලන්න ඕනේ. අනික මගේ ළමයි ටික පෙරහැර මට එන්න ඕනේ. මං ඒ ටික බලා ගන්නම්කෝ. මේ චූටි පැටික්කියෝ බලන්න මං එනවා කොහොම හරි. මටත් මේක දකින්න නැතුව ඉන්න බෑ දැන්. කොල්ලා කීවේ ඇයව සනසමිනී. බස්රියෙන් බසින තැන ජයනාත්ගේ මෝටර් රථය වූයේ ඔහුගේ විමසිලිමත් ඇස් බස්රිය පුරා ගියත් යුවතිය බසින විටය. යසට අර ළමයෙක් එන්න තිබ්බනේ නිකන් බස්වල තෙරපෙන්නේ නැතුව. ජයනාත් කීවේ කෙල්ල කිසිවක් නොකිය හරියට නගින විටය. නමුත් ඇයි ඒ හාම දුටුවේ බස්රිය යනවත් සමග මෙතනින් යන හස්තගේ රියයි. දෙවියනේ. ඔහු තමා පැමිණි බස් රථයේ පිටුපසින් පැමිණියාද? නිවසට යන විට ඩිල්හානි පැමිණියේ මදහසකිනි. නමුත් යුවතියට මදහසක් නැගෙන්නේ නැත. සාලයට යද්දී මදහස කෙසේ වෙතත් දැනුනේ කෝපයකි. ආදිල්ගේ මවත් පියාත් සාලේ සිනාමුසුව කතාබහ යෙදෙමිනි. ඔය එන්නේ අපේ ලේලි පොඩ. මොකද දෝනි අපේ කොල්ලනකන් නොහිටි. ආදිල්ගේ පියා සෙනරත් ඇස්සේ සිනාසෙමිනි. මම මග හිටී මාමා. ඔයාලා දැන්ද ආවේ? මම වොෂ් එකක් දාගෙන එන්න. කෙල්ල එතනින් පිටත් වූ එසේ පවසමිනි. සියල්ලට ප්ලෑන් කර මෙසේ තමා ගෙන්නුවද? කෙල්ල හස්තිට කෙටි පණිවිඩයක් තබා නාන කාමරයට වැදුනේ නාගන්නටය. පුතේ නාගෙන එන විට තිල්හානි කාමරයේය. ඇයි? කෙල්ල ඇසුවේ කුතුහලයෙනි. නැන්දල පහල ඉන්නවනේ. අනම්මනම් කියන්න එපා පාඩුවේ ඉන්න. හරිද? නැත්නම් තාත්තට කේලන්ට ඉගොන්නලා අන්තිම රස්සාවක් නැතුව ගෙදර ඉන්න වෙයි. මෙච්චර කාල ආසාවෙන් ඉගෙනගෙන දෙත් වැඩක් නැති වෙයි. දන්නවනේ ආදිල් පත්වීමක් නැති කරේ කලාපින්. දිල්හානි කීවේ කෙල්ලගේ දැස්වලට කෝපය පිරෙද්දී. එයාලා ගියාම කතා කරන්නම මගේ ඔළුව රිදෙනවා. මං චුට්ටක් නිදා ගන්නම් මහන්සියේ. එහෙම හරි නෑනේ දරුවෝ තාත්තා බනි මටත් එක්කම. බැන්නොත් බැනපු දෙන් අනේ මම මොන වරදක් කළාටද ඉස්සෙල්ලත් බැන්නේ. තාත්තට මොකදම වෙලා තියෙන්නේ? එයා ආදිල් කියන්නේ කවුද කියලා දන්නවනම් මම කරන්නේ කවදාවත්. ඒ කීවේ කලකිරුණු හඬිනේ. නෝනා සුදු එක්කෙන් අක්කල යන්නත් ඕනිලු. ජයනාත්ගේ හඬට කෙල්ලගේ මුහුණ බැරි විය. බලන්නකො නංගි මේ කෙල්ල ඇදිලා ගිහින් හිටියින් වාගේයි. දෘශ්‍යගේ නැන්දනිය සොනන්දා කීවේ කෙල්ලගේ මුහුණ ඇදවන විට. කලින් ඇඳුම් අඳින්නත් බෑ නැන්දා. මම මේ සාරි ජැකට්ස් ටිකත් ආපහු ලොකු කරගන්න ඉන්නේ. මම මාත්තලා නේද අම්මා. ඇය ඇසේ සුවදශීලී සිනාවක් පාමිනි. දිල්හානිගේ දැස් ඉසල්ලුවේ මෙතෙක් වෙලා පුම්බාගෙන හුන් නැගේ වෙනස දැකය. මොන මහතද කිට්ටු බලන්නකො ඉස්සර පෝලේ වගේ. අනේ ලොකු නැන්දේ. ඉස්කෝලේ නිවාඩු හම්බවනම අපි දෙන්න යමු shopping පාරක්. ඔයාට හොඳ කණ්ණාඩි දෙකක් අරන් දෙන්නත් එක්ක. ආදිල් අයත් රට වටේ රවුම් ගහනවා බලන්නේ ඈනේ අනේ. කෙල්ල කියත් සුනන්දාගේ මුහුණ වෙනස් විය. කට්ටියම කාලෙමුවක්කේ. එන්න අයියේ. මාමලා දැන් ටීකට කලින් ආවෙතු ජය යමුකෝ. දිල්හානි කිව්වේ සුනන්දාගේ කට ඉස්තර වන්නට පෙරය. මේ කෙල්ලටත් කට තියන් ඉන්න බැරි ඇති. ඇයි සිතින් බනිමින් ඔන්න අය.
ඕල කන්න. මම පුතාවම කන්නම් දිල්හානි. සුනන්දා කීවේ ගස්සමිනි. ඇයි එතනදී ආතිල්ල මතක් කළේ කෙල්ල දෙසට බලමිනි. අයියා කොහෙන් හරි කාලා ඉනන්ද? එයාට ඉතින් පිටින් කාලා පුරුදු නැද්දානේ නේද මාමා? අපි යමු කන්න. මට නම් හරිම බඩගිනි. උදේ කාලා ගිය ගමන්. ඇයි එහෙන් කෑවේ නැද්ද? නෑ නන්දා. මම මලගෙවල් වලින් කන්නේ නෑනේ. ගිය ගමන් පද්ම නන්දාගේ බත් එක කන්නේ හිටියේ. කොහෙද ඔයාලා එන්න කිව්වනේ අම්මා. හම්බුන පළවෙනි බස් එකේ මාව කිරි පැකට් එකක් බීලා. ඇයි කීවේ මුසාවකේ. එන අතරමඟ අවන්හලකින් හස්ති කුස්ස පෙරෙන්නට ආහාර රැගෙන දුන්නේ. නමුත් ඒ වගක් ඇඟවිය නොහැක. ඒ නිසා කෙල්ල කුසගෙන හඟවා කෑම මේසයට පැමිණී ජයනාත්ගේ කෝපය මුසූ දැස් දෙස නොබලමිනි. මේ අතර මල්වරා වලව්වේ දුරකථනයෙන් අද දුන්නේ. උදේනියට සම්බන්ධ වන විටය. හෙලෝ උදේනි ආන්ටි. මේ ආදිල් දරුවනේ. කෝ අර ළමයා හම්බුණාද? එයා කොළඹ ගියා. මත් මේ යන ගමන් ජාලින්දර තෑන්ක්ස් කළා කියන්නේ කරපු උදව්වට. මං කෝල් ගන්න try කළා. ෆෝන් වැඩ නැහැ. පුතා ගුරු නිවාසයේ හදන වැඩේ බලන්න ගියා පුතා. ඕක මොකද්ද? මටත් ඕනේ ඉක්මනින් අපේ දරුවගේ කටයුතු කරන්න පුතා. ඒකයි. උදේනි කීවේ ආදිල් එයට හුම්මිට තබන විටය. පුතා අර ළමයිගේ තාත්තට ෆොටෝ ටික යවුවද? ඔව් ඔව්. මාමට මල පැනලා ඉන්නේ. දැන් ගිහින් ඉතුරු ටිකත් කතා කරලා ඉන්න ඕනේ. එතකොට හරි. සතියක් ඇදගත්තා නම් ඊට පස්සේ ඉස්කෝලේ නිවාඩු කාලේ. ඉවර වෙද්දි මට පත්වීම කොළඹට හරව ගන්න පුළුවන්. අනේ හොඳයි පුතා. ජාලින්දේ ෆොටෝ ටික අරන් තිබ්බේ පන්සලේදී මලගෙදරදී. එතත් එන්න බස් එකේ ආවේ නෑ ජෝඩු දාලා වාහනේ ගියේ. එද්දිත් අපේ කෙල්ල නැගලා තායිම බස්සල බස් එකට එව්වා. ගමට එද්දිත් මං හිතන්නේ පැය 3-4 පාරක්කුයි. උදේනි කීවේ හොරෝපතානේ ගමන සිහිකර සිත යටින් සිනාසෙමිනි. එහෙමද? ආදිල් කෝපේනි. පුතාලට තිබ්බේ තව ටිකක් හොඳට හොයලා බලන්න පුතා. ඇත්තටම මං ওই අධිකාරම් වලව්වේ පොඩි හාමුට ඒ තරම් මනාප නෑ. අපේ හාමු මැරෙන්න ඔන්න මෙන්න ඉල්ලපු දේනේ. අනික අපේ පූර්ණිමා පණ ඇරලා. ඇරත් වෙලා තියෙන සමහර දේවල් වැඩිහිටියෙක් විදිහට මට පුතාට කියන්නත් හිරිකිතයි. ඉතින් මම මගේ කෙල්ල වෙන මිනිසෙක් එක්ක දීක යවන්නේ කොහොමද පුතා? උදේන් කීවේ ආදිලු වෙවුලන විටය. තම්මාට ඇඟිල්ලකින් හෝ ස්පර්ශ කරන්නට නොදෙන ඇය ඔහු හා ඊතරම් දුර ගොස්ද? මට ඒ අම්මලා තාත්තලාගේ ටෙලිෆෝන් අංකයක් දෙන්න පුතා. මමම කියන්නම්කෝ වෙලා තියෙන දේ. ඒක හොඳයි ආන්ටි. මා විශ්වාසයි තමයි ආන්ටි වගේ කෙනෙක් කිය තියාලා තේරුම් ගනීනේ. ඔව් පුතා ඉක්මනට කසාද ඉක්මන් කරගන්න බලන්න. මංගල්‍ය පහුවට දැම්මත් පොතේ හරි අස්සම් කරගත්තා නම් වෙන අඩ ගන්නටන්න බෑ. මට හරි වේදනයි පුතා. මොනවා වුණත් මගේ දරුවා වගේම ගෑනු දරුවෙක්නේ. උදේනි කීවේ ආතිල් කී තැත් සුක්කානමට තදවන විටය. ආදිල් එවූ දෘශ්‍ය හස්තිට තුරුලව සිටින පින්තූර සීවන විට ජයනාත් උන්නේ කෝපයෙනි. ඔහුට දුකය. මලක් මෙන් දරුවෙකු හැදුවේ කොහෙවත් යන පිරිමියෙකු අතින් විනාශ වන්නට නොවේ. දිල්හානිද කිසිවක් නොකීවේ. ඇත්තටම වලව්වේ පොඩි පුතු තම දියණියට හැම අතින්ම ගැළපුණද. ඒ කියූ අයුරින් වෙනත් තරුණයෙක් හා කිවිසගත් අයෙක් නම් කිසිසේත් ඇය ළං නොවිය යුතු බව සිතමිනි. සුනන්දලා ගිය පසු නිවී සැනසෙල්ලේ ජයනාත සංසුන් කර ඇගෙන් විස්තර අසප් ඇයට පහදා දී එවන් සම්බන්ධයක් තිබේ නම් නතර කරන තැනට වැඩ කළ යුතුය. නැතිනම් ඇයට හැඬු කඳුරින් බලෙන් හෝ ආදිල් හා විවාහ වන්නට සිදුවනු ඇති. කෙළ නානකාම්බරෙන් පිටතට පැමිණි රියක හඬ ඇසුරු නිසාය. සෙනරත් හා සුනන්ද පිටව යන්නට ඇතැයි අනුමානය කරමි. නමුදු සියලු සිතිවිලි විසිර යන්නට ගත වූ තත්පර කීපයකි. මොකද සුදු මේකේ පාස්වර්ඩ් එක? මැසේජ් වගේක් ආව අරුවද දන්නේ මට බලන්න ඕනේ. තමයි අහන මත ඇලවි තමාගේ දුරකථනයේ මුරපතේ ඇතුළත් කරන ආදිල්ව දැක. ඇගේ මුල ගතම වෙවුලන්නට ගත්තේ කෝපේනි. හමු වෙමු නැවතත්. අදහස් කියන්න හෙට ඉඳන් පාසල් නිවාඩුව පටන් ගන්නා ළමයි අපි පපාලට. ආයිදී සැප්තැම්බර් තමයි ඉස්කෝලේ පටන් ගන්න. එතකන් කතාව පුළුවන් විදිහට කියන්න උත්සාහ කරන්න. පොඩි මකර පැටියෙක් එක්ක ෆෝන් අල්ලනවා බොරුනේ ඉතින්. ඒ නිසා වෙලාවට කතාව නැති වෙයි ඉවසන් ඉන්න මට පුළුවන් වෙන හැම වෙලෙම ඔයාලට ඔන්න කතාව අරගෙන එනවා. ගිහින් එන්නම් අලුත් කොටසක් අරගෙන. කතාව ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. දැනටමත් ඔයා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. කතාවට like එකක් දාන්න. අලුත් කොටසක් කරන් ඉක්මනින් එන්න.